මම පන්තියේ ඉඳගෙන ඉන්නකොට මගේ ෆෝන් එක නාද වුණා. බලන්න ඔයාගේ මේසයට. එකම අකුරු. මුළු පන්තියම එකම වෙලාවෙ නැරිලා. හැම මේසයකටම යටින් අපේ නම ලියපු ලියුම් කවරයක් තිබුණා. මම මගේ එක ඉරා දැම්මා පොලරොයිඩ් එකක් එළියට ආවා. සුදු ටයිල් එකක ලේ පැල්ලමක්. මම වටපිට බැලුවා. හැමෝම වෙනස් දෙයක් අල්ලගෙන හිටියා. පහනක් පෙරළුණා පිහියක් කාපට් එක මත ඇදගෙන යන ලොකුණු වෙනස් ඡායාරූප සොම්පක් භයානක දෙයක සියලුම කොටස්. අපේ දුරකථන නැවතත් නාද වුණා. ප්‍රහේලිකාව එකට විසඳන්න. ඔයාට විනාඩි 5ක් තියෙනවා. හැමෝම උඩ පැන්නා. අපි ඡායාරූප සංසන්දනය කරන්න පටන් ගත්තා. සමහර ඒවා වල කාලරාමු තිබුණා. අපි ඒවා පිළිවෙලට බිම දැම්මා. ලේ අරගලයේ ආයුධය ශරීරයේ කාර් කඳක් කුණු සවලක් මිනිත්තු 3ක් ඉතිරිව තිබුණා. ඡායාරූප හරියටම ගැලපෙන්නේ නැහැ. සමහරක් ගියක් ඇතුළත සමහරක් පිටත. ඊට පස්සේ කෙනෙක් දාර දැක්කා. ඒවා ඇත්තටම ප්‍රහේලිකාවක් වගේ එකට ගැලපෙනවා. අපි ඒවා සම්බන්ධ කරන්න පටන් ගත්තා. කැඩුණු ලාම්පුවට ලේ පැල්ලමක්. පිහිය සලකුණු ඇදගෙන යන ලකුණු. ඡායාරූප ස්තෝමෙන්ටක් එක දැවැන්ත. අපරාධ ස්ථානයක් බවට පත් වෙනවා. මිනිත්තුවක් ඉතිරිව තිබුණා. යමක් අතුරුදහන් වෙලා තිබුණා. එක කැල්ලක් නැති වුණොත් මුළු පන්තියම අසමත්. හැමෝම කොනේ ඉන්න ළමයා දිහාට හැරෙනවා. අත් දෙක බැඳගෙන. මම මේ අසනීප සෙල්ලම කරන්නේ නැහැ. මුළු පන්තියම යාට විරුද්ධව හැරුණා. ඒක බිම තියන්න. එයා හෙල්ලුනේ නැහැ. තත්පර ෆාන්සි වීටි ඊට පස්සෙන් එයා යාගේ ෆොටෝ එක බිම දැම්මා. මැද කොටස දරුවෙක්ගේ නිදන කාමරය බිම මල සිරුරු දෙකක්. දොර ඇරුණා. අපේ ගුරුතුමිය අත්පුඩි ගහමින් ඇතුළට ගියා. ඔය අවුරුදු ඉස්මියක් පරණ සීතල නඩුවක් විසඳුවා. මට වයස අවුරුදු 8ද. එය ප්‍රහේලිකාවට ඇඟිල්ල දිගු කළා. ඝාතකයා චිත්‍රපටයේ DNA තැබුවා. අවුරුදු 20කට පස්සේ අන්තිමට මට ගැලපීමක් ලැබුණා. එයා අපි දිහා බැලුවා. ඒ මගේ මාමා.